Hello guys, welcome back to Tips with Some YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යනවා ඔයාගේ device එක නැති වෙන්න කලින් ඔයා අනිවාර්යෙන් on කරලා තියාගන්න ඕනේ settings ඒ වගේම install කරලා තියාගන්න ඕනේ app එකක් ගැන. මේක මගේ පෞද්ගලික අත්දැකීමකුත් එක්කම තමයි ඔයාලට මම explain කරන්න යන්නේ. මට අවුරුදු එකමාරකට විතර කලින් මගේ device එකක් නැති වුණා. මේකට මට ගොඩක්ම හේතු උනේ මගේ device එකේ හොන නෙමෙයි Huawei Y6P device එකක්. මේකේ battery එක සාමාන්‍යයෙන් අපිට normally දවස් එකමාරක් විතර වගේ යූස් කරගන්න පුළුවන්. හරිද? මේකෙදි මට වෙච්ච හේතුව මම ෆෝන් එකේ ඩිස්ප්ලේ රිප්ලේස්මන්ට් එකකට මට යන්න වුණා. ඒ නිසා මම ලෝකල් ටිකක් යූස් කරේ. ඒ නිසා බැටරි ඩ්‍රේන් වෙනවා වැඩි නිසා මම data location off කරලා තිබුණා. අන්න ඒ නිසා මට device එක හොයාගන්න බැරුණා. මම පොලිස් එන්ට්‍රියක් දාලා තිනා. තාම එහෙමමයි. තාම ෆෝන් එක හොයාගන්න බැරුණා. මේ දේ ඔයාලට වෙන්න තියෙන මෙන්න මේ points ටික ඔයාලා අනිවාර්යයෙන් අනුගමනය කරන්න. අංක 1 ඔයාගේ device එකේ තියෙන email එක ඔයාගේ හිතවත්ම කෙනෙක්ගේ device එකකට sign in කරලා තියන්න. එහෙමත් නැත්නම් ඔයාගේ lap එක PC එකේ දාලා තියන්න. මෙතනදී ඔයාගේ device එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ data on එකේ. data හෝ wifi data on එකේ තියෙන්න ඕනේ. ඒ වගේම location on එකේ තියෙන්න ඕනේ. එහෙම තිබුණාම ඔයාගේ device එක තියෙන තැන track කරන්න පුළුවන්. Google හරහා ගිහිල්ලා බලන්නත් පුළුවන්. මොකද ඔයාගේ mail එක වෙනම තැනක වෙනම device එකක තියෙනවානේ. ඒ නිසා නැත්නම් තව phone එකකින් හරි බලන්න පුළුවන්. phone එකකින් use කරනවා නම් find device කියන app එක use කරන්න ඕනේ. find device කියන app එක use කරද්දී ආට පුළුවන් ෆෝන් එකේ වැඩි සවුන්ඩ් එකකින් ෆෝන් එක සවුන්ඩ් එක ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම ෆෝන් එකේ තියෙන තැන ට්‍රැක් කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට ඔයාගේ ඩිවයිස් එක fully reset කරලා දාන්න පුළුවන්. එතකොට ඔයාගේ මොකක් හරි වැදගත් details තියෙනවා නම් ඒ details ටික fully erase කරලා දාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාගේ device එක parts වලට විකුණන කෙනෙක්ට හම්බුනොත් නම් ඉතින් sorryම තමයි. මට ඒක ගැන ඔයාලට කියන්න විදිහක් නැහැ. මෙන්න මේ මම කියලා දුන්න points තුන අනුගමනය කරන්න. find device app එක තියාගන්න. location data on එකේ තිබුණා කියලා සාමාන්‍යයෙන් ලොකෝට බැටරි බහින්නේ නැහැ. මේක බොරු මතයක්. මම දැනට යූස් කරන්නේ Honor 7C එකක්. මේකෙත් මම data wifi ඒ වගේම location අනිවාර්යෙන් on එකේ තියෙන්නේ. on එකේ තිබුණා කියලා මේකේ ලොකෝට බැටරි බහින්නේ නැහැ. සාමාන්‍යයෙන් දවස් එකමාරක් normally යූස් කරන්න පුළුවන්. අහලා ඇති සමහර විට කට්ටිය කියන ඇයි බං location on කරන් ඉන්නේ? location on කරන් ඉඳි බැටරි බහිනවනේ. ඔක off කරලා දාහන් කියලා. මගේ අර පෞද්ගලික අත්දැකීමත් එක්ක මම කොහොමද ඒ දේ කරන්නේ නැහැ. මම ඒක නිසා තමයි ඔයාලටත් මේ දේ කරන්න කියලා රෙකමන්ඩ් කරන්නේ. නැති වුණාන් පස්සේ පොලිසියට ගිහිල්ලා වැඩක් නැහැ. ඔයාලට ඔයාගේ පැත්තෙන් මේ විදිහට ඔයාගේ ඩිවයිස් එක හොයාගන්න පුළුවන් වුණා තවත් හොඳයි කියලා මම හිතනවා. මම හිතනවා මගේ අත්දැකීමත් එක්ක ඔයාලට මේ ගෙනාව වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. මතක් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා වගේ යාළුවෙක් ඉන්නවා නම් එයාට මේක ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.